ඔබ දන්නවද මේ වැල මොකක්ද කියලා? මේ තමයි අපේ මේ හන්දි වෙදකමට වගේම අපි මේ කොඳු යට පෙරට ගන්න ඖෂධවලට එන වටිනා අග්‍රගණ්‍ය ඖෂධයක්. මේ හැමතැනම දකින්නක් තියෙනවා. මේකේ මල් හැදුනහම මාර ලස්සනයි. ඒ හරිම සුවඳයි. ඉතින් මේ විශේෂ ඖෂධයට අපි කියනවා බොකල වැල් කියලා. මේවා හැමතැනම තියෙනවා, කට්ටිය දන්නේ නැහැ. කැලෑවල මේ ඕන තරම් හොයාගන්න තියෙනවා. මේ බොකල වැල අරගෙන තලලා කාලුණු දාලා කබලේ රත් කරලා අපි බඳිනවා කොන්දේ එන වේදනාවට. දනිස්සේ එන වේදනාවට. මේක අග්‍රගණයේ දිව්‍ය ගණයේ ඖෂධයක්. කොන්දේ අමාරුවට, දනිස් අමාරුවට. මේකේ නම තමයි බොකල වැල. මේ බොකල වැල් අරගෙන තලලා හොඳට අපි අරගෙන අමු කාලුණු දාලා තමාට පොල් කිරින් උයාලත් බඳිනවා. කබලේ රත් කරලත් බඳිනවා. මේ අපේ කොඳු යට පෙළේ රෝගවලට ගන්න අග්‍රගණයේ දිව්‍ය ගණයේ ඖෂධයක්. මෙන්න මේකේ මල් හැදුනහමත් හරිම ලස්සනයි. තාම විශාල ප්‍රමාණයක් වට කරලා මල් විහිදිලා මනරම් ආකාරයට, විචිත්‍ර ආකාරයට ලස්සන මල් හැදෙන මේ බොකල වැල ගැන තමයි ඔබ අපි දැනුවත් කරන්නේ. මේ ශාකයේ ගොඩාක් වටිනා ශාකයක් බොහෝ අය දන්නේ නැතුව කපලා විනාශ කරනවා. මේ සෝබා දාමෙන් අපිට ලැබිලා තියෙන්නේ මහා පුදුමාකාර ඖෂධ. ලංකාව කියන්නේ ඖෂධාගාරයක්. ලංකාවේ ඖෂධයට නොගන්නා වල් පැලෑටි නෙමෙයි මේ ඔක්කොම ඖෂධ පැලෑටි. මේ මහා පොළවේ ඉවත දාන්න පැලෑටියක් නෑ, ඖෂධ නෙමෙයි කියලා. කලාඳුරු කියන්නේත් අග්‍රගණ්‍ය ඖෂධයක් නේ. මේ බොකල වැල ගැන විතරයි අපි දැනට ඔබට කියලා දුන්නේ.